ඔයාට කිසිම දෙයක් බෑ කියලා හිතෙනවද? එහෙනම් මේක අහන්න. හිතවත් ප්‍රේක්ෂකයිනි, ඊටම ආදරෙන් පිළිගන්නවා ජීවිතයට සෙන් නාලිකාවට. ඉතින් අදත් ජීවිතයට ගොඩක් වැදගත් සෙන් කතාවක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම. එහෙනම් කතාව ඉවර වෙනකන් අහගෙන ඉන්න. ඔයාලා දන්නවද ඉස්සර කාලේ ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය කොහොමද කියලා? ඒ කාලේ ළමයින්ව යවුවේ ගුරුකුල වලට. එතනදී ඉගෙන ගත්තේ පොත්පත් විතරක් නෙවෙයි, ජීවිතේමයි. ඒ කාලේ ජීවිතේ හරිම සරලයි. ඒ වගේම හරිම විනයගරුකයි. ළමයි Tamanගේ ගුරුතුමා එක්කම ඉඳගෙන උයන පිහන වැඩ, වත්තපිටිය පිරිසිදු කරන වැඩ පවා කරමින් තමයි ශිල්ප ඉගෙන ගත්තේ. ඉතින් මේ වගේ හරිම නිස්කලංක කැලෑවක් අයිනේ තිබුණු එක ගුරුකුලයක ළමයි 100 ගණනක් ඉගෙන ගත්තා. ඒ අතරේ හිටියා එක පුංචි පිරිමි ළමෙක්. එයාගේ දෙමව්පියන් එයාව මේ ගුරුකුලයට එවන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුවයි. මේ ළමයා ගොඩක් උත්සාහ කළා ගුරුකුලයේ ජීවිතයට හුරු වෙන්න. එයා හැමෝම එක්ක යාළු වුණා. එයාගේ දෛනික වැඩ ටිකත් හරිම උනන්දුවෙන් කළා. හැබැයි ඉගෙන ගන්න ගියාම මෙයාට කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ. ගුරුතුමා මොනතරම් කියලා දුන්නත් ඒ හැමදේම එයාගේ ඔළුවෙන් ගිලිහිලා යනවා. අනිත් ළමයි එයාට hina වෙන්න ගත්තා. එයා කියන කතා මේ ළමයාගේ හිතට මාර විදිහට රිදුම් දුන්නා. ටිකෙන් ටික එයාගේ ආත්ම විශ්වාසය බිඳුවටම වැටුණා. විභාග වලින් පස්සේ අනිත් යාළුවෝ හැමෝම ඉහළ පන්ති වලට යද්දී මෙයා විතරක් එකම තැන නතර වුණා. ගුරුතුමා හරිම ඉවසීමෙන් මෙයාට කියලා දුන්නා. නැවත නැවතත් පාඩම් පැහැදිලි කරා. ඒත් කිසිම වෙනසක් උනේ නැහැ. අන්තිමේදී ගුරුතුමා මෙයාට මෙහෙම කිව්වා. පුතේ, මම හැම ක්‍රමයක්ම කරලා බැලුවා. ඒත් ඔයාට මේ දේවල් තේරුම් ගන්න අමාරුයි වගේ. මම හිතන්නේ ඉගෙන ගන්න එක ඔයාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඔයා ආපහු ගෙදර ගිහින් පවුලේ අයට උදව් කරන එක තමයි හොඳම දේ. මේ වචන ටික ඒ ළමයාගේ හිත සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා. එයාට ලොකු ලැජ්ජාවක් සහ දුකක් දැනුණා. එයා හිතුවා මම නම් මාරම අසාර්ථක කෙනෙක් කියලා. එදා හරිම රස්නේ තියෙන දවසක්. මෙයා Tamanගේ ගුරුකුලයේ ඉඳන් සතපුම් 20ක් විතර ඈතින් තියෙන ගෙදරට පයින්ම පිටත් වුණා. ඇවිදලා එයාට මාර විදිහට තිබහක් දැනුණා. වතුර හොයමින් යද්දී එයා දුටුවා එක ගමක ළිඳක් ගාව කාන්තාවන් වතුර අදිනවා. මෙයා ළිඳ ගාවට ගිහින් ඉන්නකොට එයාගේ ඇස ගැටුණා පුදුම දෙයකට. ඒ ළිඳ වටේට තියෙන තද කළු ගලේ ගැඹුරු පාරවල් හැරිලා තියෙනවා එයා දැක්කා. පුදුම වුණු මේ ළමයා එතන හිටපු කාන්තාවකගෙන් මෙහෙම ඇහුවා. මේ හයිය ගලේ මේ වගේ ගැඹුරු පාරවල් හැදුනේ කොහොමද? එතකොට කාන්තාව කිව්වා, පුතේ, මේක අපි හාරපු පාරක් නෙවෙයි. මේ වතුර අදින ලණුව නිසා හැදුණු පාරවල්. ළමයා තවත් පුදුම වුණා. ඒත් ලණුවක් කියන්නේ හරිම මෙලෙක් දෙයක් නේ. ඉතින් කොහොමද මෙච්චර හයිය ගලක් ලණුවකින් හැරෙන්නේ? කාන්තාව දුන්න උත්තරේ තමයි එයාගේ මුළු ජීවිතේම වෙනස් කළේ. පුතේ, ලණුව මෙලෙක් වුණාට ඒක හැමදාම හැම වෙලාවෙම එකම තැනක අතුල්ලද්දී හයිය ගලත් හැරෙනවා. නොකඩවා කරන එකයි වැදගත් වෙන්නේ. ඒ වචන ටික ළමයාගේ ඔළුවට හරියට හෙන හඬක් වගේ ඇහුණා. එයා Tamanටම මෙහෙම කියාගත්තා. සිනිදු ලණුවකට නොකඩවා ගැටීමෙන් ගලක් හාරන්න පුළුවන් නම් මට බැරි ඇයි මගේ ඉරණම වෙනස් කරන්න. එයා ආපහු හැරිලා බැලුවේ නැහැ. කෙලින්ම ගුරුකුලයට ගියා. මේ පාර එයාගේ පරාජිතයෙක් විදිහට නෙවෙයි, දැඩි අදිෂ්ඨානයක් තියෙන කෙනෙක් විදිහට. එදා ඉඳන් එයා පාඩම් කළේ හිතා ගන්න බැරි තරම් උනන්දුවකින්. අනිත් අය hina වුණත්, බය දැනුණත් එයා ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. වැරදුනා. ඒත් එයා නතර වුණේ නැහැ. එයාගේ මේ කැපවීම දැකපු ගුරුතුමා එයාට හදවතින්ම උදව් කළා. අවුරුදු ගාණක් ගෙවිලා ගියා. කවුද දන්නවද මේ ළමයා? ඒ තමයි පස්සේ කාලෙක සංස්කෘත ව්‍යාකරණ පිළිබඳව ලෝක ප්‍රකට විශාරදයෙක් වුණු ආචාර්ය වරදරාජා. අදටත් ශිෂ්‍යයන්ට මඟ පෙන්වන ශාස්ත්‍රීය ග්‍රන්ථ ලිව්වේ ඒ ඉගෙන ගන්න බැරුව ගුරුකුලයෙන් එළියට දාපු ඒ පුංචි පිරිමි ළමයා තමයි. ඉතින් මේ කතාවෙන් අපිට දෙන පාඩම මොකද්ද? සාර්ථකත්වය කියන්නේ උපතින්ම ලැබෙන දක්ෂතාවයක්ම නෙමෙයි. ඒක අපි දිනපතා කරන
පුංචි පුංචි උත්සාහයන් වල ප්‍රතිඵලයක්. ඔයාගේ සීමාවන් ඔයාම කලින් තීරණය කරන්න එපා. ඔයා ශිෂ්‍යයෙක් වුණත් රස්සාවක් කරන කෙනෙක් වුණත් මේ සත්‍ය හැමෝටම පොදුයි. අද මට බෑ කියලා හිතන හැම වෙලාවකම අර ලනුව සහ ගල මතක් කරගන්න. අද ඔයාට කරන්න බෑ කියලා හිතන දේ නොකඩවා උත්සාහ කළොත් හෙට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් වෙනවා. ජීවිතේ ඉස්සරහට යන්නේ පාර පැහැදිලි නැති වුණත් එක දිගටම ඇවිදගෙන යන අයට විතරයි. ඔයත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතේට යම් දෙයක් ලැබුණා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝස් දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.